හයි ආදරෙන් පිළිගන්නවා කුක් ඇන්ඩ් කොහෙරා මගේ channel එකට. මෝරපු බණ්ඩක්කා ආයෙනම් කවදාවත්ම වීසි කරන්න එපා. මෝරපු බණ්ඩක්කයි අලයි දාලා මම අද හදනවා රසම රස බැදුමක්. ඉතින් කවදාවත්ම කවුරුවත් හිතන්නේ නැහැනේ බණ්ඩක්ක වලින් බැදුම් හදන්න පුළුවන් කියලා. මට අද හිතුණා බණ්ඩක්ක වලින් රසම රස බැදුමක් හදලා ඔයාලත් එක්ක බෙදා ගන්න. අපිට අවශ්‍ය වෙන්නේ බණ්ඩක්කා, අල, ලූණු, හාල්මැස්ස විතරයි. වැඩි කතා නැතුව බණ්ඩක්ක බෙදුම හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම තෙල් තාච්චියක් ලිපේ තියාගෙන සමාන කොටස් වලට කපපු බණ්ඩක්කා අපි බෙදගමු. ඔයාලා කැමති විදියකට කැමති හැඩයකට බණ්ඩක්ක ටික කපා ගන්න. මම අද සාමාන්‍ය ලොකු කෑලි වලට තමයි බණ්ඩක්ක ටික කපා ගත්තේ. සාමාන්‍ය අඩු ගින්දරේ බණ්ඩක්ක ටික හොඳට බෙද ගන්න. අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. බණ්ඩක්කා කීරට තෙලට හදනවට වඩා හරිම රස බෙදුමක් තමයි මේක. කවදාවත්ම නොකන අයත් මේ විදියට හැදුවොත් නම් අනිවාර්යෙන්ම බණ්ඩක්ක කනවා. ගොඩක් අය ඉතින් බණ්ඩක්කවල තියෙන සෙවල ගතිය නිසා කන්න අකමැතිනේ. ඔන්න මේ විදියට හැදුවොත් නම් ඔයාලට ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද හරිම ක්‍රිස්පියට බණ්ඩක්ක ටික බැදෙනවා. බලන්නකෝ අන්තිම වෙනකන්. අමතක නොකර බණ්ඩක්ක ටික බැදීගෙන එනකොට තෙල් ටිකටම ලුණු ටිකක් එකතු කරගන්න. මේ බලන්නකෝ මෙන්න මේ වගේ රන්වන් පාටට ආවට පස්සේ අපි තාච්චියෙන් අයින් කරගමු. මම දැන් හීනියට කපාගත්තු අල ටිකත් තෙලේ හොඳට බැද ගන්නවා. සාමාන්‍ය අඩු ගින්දරේ ඒකත් හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ වෙලාවේදී අපි මේකත් ලිපෙන් බාමු. හරි මම ඊළඟට ලූණු ටිකත් හොඳට බැද ගන්නවා. අමතක නොකර ලූණු ටික බදිද්දී නිතරම හැන්දෙන් කවලම් කරන්න. මම එහෙම කියන්න හේතුව තමයි නැත්තම් ලූණු ටික කර වෙන්න බලනවා. මෙන්න මේ වගේ රන්වන් පාටට ආවට පස්සේ ඉක්මනින්ම අපි ලූණු ටිකත් අයින් කරගමු තෙල් තාච්චියෙන්. කරපිංචා ටිකකුත් බැදලා ගන්නවා. කලින් සෝදලා පැත්තකින් තියාගත්තු හාල්මැස්සු ටිකත් තෙලේ බැද ගන්නවා. හාල්මැස්සු බදිනකොට අනිවාර්යෙන්ම ඔයා අඩු ගින්දරේ බදින්න නැත්නම් හාල්මැස්සු බෙදන හොරයි. හොඳට බැදුණු හාල්මැස්සු ටිකත් පැත්තකින් තියාගෙන එන්න යමු බණ්ඩක්ක බෙදුම හදමු. අපි දැන් බැදලා තෙල් බේරෙන්න තියාගත්තු ලූණු, බණ්ඩක්කා, කරපිංචා, අල, හාල්මැස්සෝ මේ හැමදේම ප්ලේට් එකකට එකතු කරගන්නවා. මේක නම් ඉතින් අරුම පුදුම දෙයක් නෙවෙයි. අපි වෙනදා බැදුම් හදන විදියටම මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. ඔන්න දැන් අපේ බණ්ඩක්ක අල බැදුම ලෑස්ති. ඔන්න දැන් තියෙන්නේ ඔයාලගේ වාරේ. හදලා බලලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න නොකර කුක් ඇන්ඩ් කොහෙරා මගේ channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. Thank you for watching.